Have a nice day. සුබ දවසක් වේවා. I warmly welcome you to my YouTube channel English with Ranavira. English with Ranavira YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්නේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි වැඩපොතේ 4 වන ඒකකය Unit 4. A busy day. කාර්යබහුල දවසක්. මේකේ සියලුම ක්‍රියාකාරකම් මම සාකච්ඡා කරනවා. බලන්න activity 1 ක්‍රියාකාරකම 1 find the information from the notice and write them in the blanks. Find the information කියන්නේ තොරතුරු සොයන්න from the notice දැනුම් දීමෙන් and write them in the blanks. ඒවා ලියන්න හිස්තැන් වල. දැනුම් දීමෙන් තොරතුරු හොයලා ඒවා හිස්තැන් වල ලියන්න කියලා කියනවා. බලන්න notice දැනුම් දීම the annual inter-school drama competition තලාව song. The annual inter-school drama competition කියලා කියන්නේ වාර්ෂික අන්තර් පාසල් නාට්‍ය තරඟය. තලාව සෝන් කියන්නේ තලාව කලාපයේ. බලන්න at the city hall on Saturday the 9th November at 1 pm. At the city hall කියන්නේ නගර ශාලාවේදී. On Saturday සෙනසුරාදා the 9th November නොවැම්බර් 9 වන දින at 1 pm පස්වරු 1ට. The chief guest is the mayor, Honorable W. Pereira. The chief guest කියන්නේ ප්‍රධාන අමුත්තා is the mayor, Honorable W. Pereira. Mayor කියන්නේ නගරාධිපති. Honorable W. Pereira කියන්නේ ගරු W. Pereira. All are welcome. සැවොම සාදරයෙන් පිළිගන්නවා. The drama club තලාව නාට්‍ය සමාජය තලාව. බලන්න අහලා තියෙන ප්‍රශ්න. පළමු ප්‍රශ්නය තමයි what is this notice about? මේ දැනුම් දීම කුමක් ගැනද? මෙතන මම පිළිතුරු පෙන්වලා තියෙනවා. දැන් බලන්න පිළිතුර තමයි the annual inter-school drama competition. වාර්ෂික අන්තර් පාසල් නාට්‍ය තරඟය. බලන්න මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. the annual inter-school drama competition කියලා තියෙනවා. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය. when is the event? උත්සවය කවද්ද? event කියන්නේ සිදුවීම. උත්සවය කියන අර්ථය ගන්නත් පුළුවන්. On Saturday the 9th November at 1 pm. On Saturday the 9th November නොවැම්බර් 9 වන සෙනසුරාදා at 1 pm පස්වරු 1ට. බලන්න මෙතන තියෙනවා පිළිතුර. On Saturday the 9th November at 1 pm කියලා. ඊළඟ ප්‍රශ්නය බලන්න where will it be held? ඒක කොහේද පවත්වන්නේ? At the city hall නගර ශාලාවේදී. බලන්න මෙතන පිළිතුර තියෙනවා at the city hall කියලා. ඊළඟ ප්‍රශ්නය බලන්න who will be the chief guest? ප්‍රධාන අමුත්තා කවුද? දැන් මෙතන simple future tense වලින් අහලා තියෙන්නේ ප්‍රධාන අමුත්තා කවුරු වේවිද කියලා. පිළිතුර තමයි the mayor honorable W Pereira. නගරාධිපති ගරු W Pereira. බලන්න මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. the chief guest is the mayor honorable W Pereira. ඊළඟ ප්‍රශ්නේ බලන්න who is organizing it? කවුද ඒක සංවිධානය කරන්නේ? පිළිතුර තමයි the drama club තලාව. නාට්‍ය සමාජය තලාව. දැන් බලන්න මෙතන තියෙනවා පිළිතුර the drama club තලාව. දැන් බලන්න මම මෙතන මේ ප්‍රශ්න වලට කෙටි පිළිතුරු තමයි දීලා තියෙන්නේ. මේ පිළිතුරු අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍ය වලින් ලියන්නත් පුළුවන්. බලන්න මේ විදිහටත් මෙතන මම පිළිතුරු ටයිප් කරලා පෙන්වලා තියෙනවා. පළමු ප්‍රශ්නේ බලන්න what is this notice about? This notice is about the annual inter-school drama competition. ඊළඟ ප්‍රශ්නේ බලන්න when is the event? The event is on Saturday the 9th November at 1 pm. ඊළඟ ප්‍රශ්නේ බලන්න where will it be held? It will be held at the city hall. ඊළඟ ප්‍රශ්නය who will be the chief guest? The chief guest will be the mayor honorable W Pereira. ඊළඟ එක who is organizing it? It is organizing the drama club තලාව. ඊළඟට බලන්න activity 2 ක්‍රියාකාරකම 2. This is a note චෙනුක got from Radil. This is a note කියන්නේ මේක සටහනක්. චෙනුක got from Radil. චෙනුකට රදිල් ගෙන් ලැබුණු. Write the reply to Radil. රදිල්ට ප්‍රතිචාරය ලියන්න. බලන්න note එක. චෙනුක is your brother admitted to the Homagama hospital?
ඔබේ සහෝදරයා හෝමාගම රෝහලට ඇතුල් කරලද? What's wrong with him? මොකක්ද ඔහුට වෙලා තියෙන්නේ? What is his ward number? ඔහුගේ වාට්ටු අංකය කුමක්ද? I am planning to visit him this evening. I am planning මම සැලසුම් කරමින් ඉන්නවා to visit him ඔහුව බැලීමට යාමට this evening අද හවස. මම අද හවස ඔහුව බැලීමට යාමට සැලසුම් කරමින් ඉන්නවා. රදිල්. දැන් බලන්න ගැළපෙන ප්‍රතිචාරයක් මෙතන මම ටයිප් කරලා පෙන්වලා තියෙනවා reply එක. රදිල්, yes, my brother is admitted to the හෝමාගම hospital. ඔව්, මගේ සහෝදරයා හෝමාගම රෝහලට ඇතුල් කරලා. He is suffering from fever. ඔහු උණකින් පෙළෙනවා. His ward number is 10. ඔහුගේ වාට්ටු අංකය 10. I will join you to visit him this evening. මම ඔබ සමග සම්බන්ධ වෙන්නම් ඔහුව බැලීමට යාමට අද හවස. Thank you. ඔබට ස්තුතියි. චෙනුක. මේ විදිහට ඔබට පුළුවන් reply එකක් ලියන්න. ඊළඟට බලන්න activity 3 ක්‍රියාකාරකම 3. Study the picture given. දී ඇති පින්තූරය අධ්‍යයනය කරන්න. Write 5 sentences describing the picture. වාක්‍ය 5ක් ලියන්න පින්තූරය විස්තර කරමින්. Use more than 6 words for each sentence. වචන 6කට වඩා භාවිත කරන්න එක් එක් වාක්‍ය සඳහා. බලන්න දීලා තියෙන පින්තූරේ. දැන් බලන්න මෙතන මම වාක්‍ය කිහිපයක් පෙන්වලා තියෙනවා. පළමු වාක්‍ය බලන්න this is a picture of a fair. මේක පොලක පින්තූරයක්. ඊළඟ වාක්‍ය බලන්න there are children and adults in this picture. ළමුන් සහ වැඩිහිටියන් ඉන්නවා මේ පින්තූරේ. ඊළඟ වගන්තිය බලන්න a woman with her child is buying vegetables. a woman with her child කියන්නේ ඇගේ ළමයා සමග සිටින කාන්තාවක්. is buying vegetables. එළවලු මිලදී ගනිමින් සිටිනවා. ඔබට මෙතන පේනවා ළමයා සමග සිටින කාන්තාවක් එළවලු මිලදී ගනිමින් සිටිනවා. ඊළඟ වගන්තිය බලන්න another woman with a handbag is buying some fruit. another woman කියන්නේ තවත් කාන්තාවක් with a handbag. handbag එකක් සමග. මේකෙන් අදහස් වෙන්නේ handbag එකක් සමග සිටින තවත් කාන්තාවක් is buying some fruits. පළතුරු ටිකක් මිලදී ගනිමින් ඉන්නවා. බලන්න ඔබට මෙතන පේනවා handbag එකක් සහිතව ඉන්න කාන්තාව පළතුරු මිලදී ගනිමින් ඉන්නවා. ඊළඟ වගන්තිය බලන්න in this picture a balloon vendor is selling balloons. in this picture මේ පින්තූරේ a balloon vendor balloon වෙළෙන්දෙක් is selling balloons balloon විකුණමින් ඉන්නවා. මේ පින්තූරේ balloon වෙළෙන්දෙක් balloon විකුණමින් ඉන්නවා. දැන් බලන්න ඔබට මෙතන පේනවා balloon වෙළෙන්දෙක් balloon විකුණමින් ඉන්නවා. ඊළඟ වගන්තිය බලන්න a cloth merchant is talking to a woman. රෙදි වෙළෙන්දෙක් කාන්තාවකට කතා කරමින් ඉන්නවා. බලන්න ඔබට මෙතන පේනවා රෙදි වෙළෙන්දෙක් කාන්තාවක් සමග කතා කරමින් ඉන්නවා. ඊළඟට බලන්න activity 4 ක්‍රියාකාරකම 4. circle the collective nouns in these sentences. circle the collective nouns කියන්නේ collective nouns රවුම් කරන්න. collective nouns කියන්නේ සමූහ වාචී නාමපද in these sentences. මේ වාක්‍යවල collective nouns රවුම් කරන්න. දැන් බලන්න මෙතන මම collective nouns highlight කරලා පෙන්වලා තියෙනවා. ඔබට කියන්නේ රවුම් කරන්න කියලා. පළමු වගන්තිය බලන්න a crew of sailors landed the island. a crew of sailors කියන්නේ නාවිකයන් කණ්ඩායමක්. landed the island. දූපතට ගොඩ බැස්සා. මේ crew කියන්නේ collective noun එකක්. ඊළඟ වගන්තිය බලන්න a school of salmon swam up the stream. a school of salmon කියන්නේ salmon මත්ස්‍යයන් රැළක්. swam up the stream කියන්නේ ඇලේ උඩට පිහිනුවා. swim කියන ක්‍රියාපදයේ past tense එක තමයි swam. swim, swam, swam. පිහිනනවා, පිහිනුවා, පිහිනලා. ඊළඟ වගන්තිය බලන්න I had to climb 2 flights of stairs to go to the new class. I had to climb කියන්නේ මට නගින්නට සිද්ධ වුණා 2 flights of stairs. පඩිපෙළ දෙකක්. to go to the new class අලුත් පන්තියට යෑමට. මට අලුත් පන්තියට යෑමට පඩිපෙළවල් දෙකක් නගින්නට සිද්ධ වුණා. දැන් බලන්න මෙතන තියෙන collective noun එක තමයි flights. මේක බහුවචනයක්. flight කියන එකේ බහුවචනය. flights. පඩිපෙළට කියනවා flight කියලා. පඩිපෙළවල් flights. ඊළඟ වගන්තිය බලන්න I looked up at the night sky
and saw a galaxy of stars. I looked up at the night sky කියන්නේ මම රාත්‍රී අහස දෙස බැලුවා. and saw a galaxy of stars. සහ දැක්කා තරු මන්දාකිනියක්. මම රාත්‍රී අහස දෙස බලලා තරු මන්දාකිනියක් දැක්කා. බලන්න මෙතන තියෙන collective noun එක තමයි galaxy. ඊළඟ වගන්තිය බලන්න heaps of trash filled our garbage bin after the holidays. heaps of trash කියන්නේ කුණු ගොඩවල්. filled our garbage bin අපේ කුණු බඳුන පිරෙව්වා. after the holidays නිවාඩු වලට පසු. නිවාඩු වලට පසු කුණු ගොඩවල් අපේ කුණු බඳුන පිරෙව්වා. දැන් බලන්න මෙතන තියෙනවා heaps of trash කියලා කුණු ගොඩවල්. මෙතන මේ heap කියන්නේ collective noun එකක්. ඒකේ බහුවචනේ තමයි මෙතන තියෙන්නේ heaps කියලා. ඊළඟට බලන්න activity 5 ක්‍රියාකාරකම 5. match the picture with the correct word. පින්තූරේ ගලපන්න නිවැරදි වචනේ සමග. දැන් බලන්න මෙතන පින්තූර දීලා තියෙනවා. බලන්න මෙතන තියෙනවා Swarm of Bees කියලා. මේකට ගැලපෙන්නේ 9 වන පින්තූරේ. බලන්න මේ පින්තූරේ. ඊළඟ එක බලන්න Bouquet of Flowers. මේකට ගැලපෙන්නේ 8 වන පින්තූරේ. අංක 8. ඊළඟට බලන්න Pride of Lions. මේකට ගැලපෙනවා අංක 4. මේ පින්තූරේ. ඊළඟට බලන්න Herd of Cattle. මේකට ගැලපෙනවා අංක 6. මේ රූපේ. ඊළඟට බලන්න Collection of Stamps. අංක 5. ඊළඟට Flock of Sheep. අංක 7. මේ පින්තූරේ. ඊළඟට බලන්න School of Whales. අංක 1. පළමු පින්තූරේ. ඊළඟට බලන්න Troop of Monkeys. අංක 10. මේ 10 වන පින්තූරේ. ඊළඟට බලන්න Flight of Stairs. අංක 2. මේ පින්තූරේ. ඊළඟට බලන්න Crowd of People. අංක 3. මේ පින්තූරේ. දැන් බලන්න මෙතන මේ කහ පාටින් highlight කරලා පෙන්වලා තියෙන්නේ collective nouns. දැන් බලන්න මේ collective nouns වල තේරුම මෙතන මම පෙන්වලා තියෙනවා. Swarm of bees කියන්නේ මීමැස්සන් රංචුව. එතකොට මෙතන තියෙන collective noun එක තමයි swarm කියන එක. රංචුව. ඊළඟට බලන්න bouquet of flowers කියන්නේ මල් කලඹ. මෙතන තියෙන collective noun එක bouquet. කලඹ. ඊළඟට බලන්න pride of lions. සිංහයන් රැළ. මෙතන තියෙන collective noun එක pride. ඒ කියන්නේ රැළ කියන එක. ඊළඟට බලන්න herd of cattle. ගව රංචුව. මෙතන තියෙන collective noun එක herd. රංචුව. ඊළඟට collection of stamps. මුද්දර එකතුව. මෙතන තියෙන collective noun එක collection. ඊළඟට flock of sheep. බැටළුවන් රැළ. මෙතන තියෙන collective noun එක flock. රැළ. ඊළඟට school of whales. තල්මසුන් රැළ. මෙතන තියෙන collective noun එක school. රැළ. ඔබ දන්නවා පාසලට කියන්නේත් school කියලා. ඊළඟට බලන්න troop of monkeys. වඳුරු රංචුව. මෙතන මේ troop කියලා අදහස් කරන්නේ රංචුව. ඔබ දන්නවා බට කණ්ඩායමටත් troop කියලා කියනවා. ඊළඟට බලන්න flight of stairs. පඩි පෙළ. මෙතන තියෙන collective noun එක flight. ඊළඟට බලන්න crowd of people. මිනිසුන් සමූහය. මෙතන තියෙන collective noun එක crowd. ඊළඟට බලන්න activity 6. ක්‍රියාකාරකම 6. complete these sentences. මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. දැන් බලන්න වරහන් තුල දීලා තියෙන වචන my. මේක possessive adjective එකක්. මගේ. ඊළඟට බලන්න he. මේක subject pronoun එකක්. ඔහු. ඊළඟට බලන්න they. මේක subject pronoun එකක්. ඔව්හු. ඊළඟට බලන්න you. මේක subject pronoun එකක්. නුඹ නුඹලා. මේකේ object pronoun එකත් youම තමයි. ඊළඟට බලන්න he. මේක subject pronoun එකක්. ඔහු. ඊළඟට you. ඔබ. එහෙම නැත්නම් නුඹ නුඹලා. මෙතනත් තියෙනවා you කියලා. දැන් බලන්න මේ ප්‍රශ්නය කරන්න ඔබට possessive pronouns සහ possessive adjectives ගැන අවබෝධයක් තියෙන්න ඕන. බලන්න මෙතන තියෙනවා possessive pronouns. අයිතිය හඟවන සර්වනාම පද. study these. මේවා අධ්‍යයනය කරන්න. here's your cap. මෙන්න ඔබේ cap එක. the cap is yours. cap එක ඔබගේය.
දැන් බලන්න මෙතන මේ your කියන්නේ possessive adjective එකක්. yours කියන්නේ possessive pronoun එකක්. මේ දෙකේ වෙනස ඔබ වටහා ගන්න. ඊළඟට බලන්න he took my book last week. ගිය සතියේ ඔහු මගේ පොත අරගෙන ගියා. The book is mine. පොත මගේය. මෙතන තියෙනවා mine කියලා වචනයක්. මේක possessive pronoun එකක්. මෙතන තියෙනවා my කියන වචනේ මේක possessive adjective එකක්. ඊළඟට බලන්න you forgot to take your cap. It's yours. You forgot to take your cap කියන්නේ ඔබ අමතක කළා ඔබේ cap එක රැගෙන යන්න. It's yours ඒක ඔබගේය. මෙතන your කියන්නේ possessive adjective එකක්. yours කියන්නේ possessive pronoun එකක්. ඊළඟට බලන්න he went to see his paddy field. ඔහු බලන්න ගියා ඔහුගේ කුඹුර. ඊළඟට the paddy field was his. කුඹුර ඔහුගේය. දැන් බලන්න මෙතන තියෙනවා his කියලා. මේක possessive adjective එකක්. ඊට පස්සේ නාම පදයක් යෙදෙනවා. paddy field. මෙතන තියෙනවා possessive pronoun එක his. දැන් බලන්න මේ his කියන එක possessive adjective එකයි possessive pronoun එකයි එකිනෙකට සමානයි. නමුත් බලන්න your කියන එක yours වෙනවා. my කියන එක mine වෙනවා. ඊළඟට බලන්න we use possessive pronouns to refer to ownership. Possessive pronouns replace nouns in sentences. දැන් බලන්න මේකේ අදහස. බලන්න we use possessive pronouns to refer to ownership. අපි භාවිත කරනවා possessive pronouns හිමිකාරීත්වය හැඟවීම සඳහා. Possessive pronouns replace nouns in sentences. Possessive pronouns nouns replace කරනවා වාක්‍යවල. ඒ කියන්නේ නාම පද ඉවත් කරලා ඒ වෙනුවට possessive pronouns යෙදෙනවා කියන එක. replace කියන්නේ ප්‍රතිස්ථාපනය කරනවා. දැන් බලන්න මේ පළමු කොලම් එකේ දීලා තියෙන්නේ subject එක, උක්තය, subject pronouns. ඊළඟට බලන්න දීලා තියෙනවා possessive adjectives, අයිතිය හඟවන නාම විශේෂණ පද. ඊළඟට දීලා තියෙනවා possessive pronouns, අයිතිය හඟවන සර්වනාම පද. බලන්න I, my, mine, we, our, ours, you, your, yours, he, his, his. දැන් බලන්න මෙතන possessive adjective එකයි possessive pronoun එකයි එකිනෙකට සමානයි. his කියන වචනේ. ඊළඟට she, her, hers, it, its, its. මෙතෙන්දිත් බලන්න possessive adjective එකයි possessive pronoun එකයි එකිනෙකට සමානයි. ඊළඟට they, their, theirs. දැන් ඔබ දන්නවා මේ වචනවල තේරුම I කියන්නේ මම, my කියන්නේ මගේ, mine කියන්නේ මගේය කියන එක. This book is mine. මේ පොත මගේය. ඊළඟට we කියන්නේ අපි, our කියන්නේ අපේ, ours කියන්නේ අපේය. you කියන්නේ ඔබ, your කියන්නේ ඔබගේ, yours කියන්නේ ඔබගේය. බහුවචනයත් youම තමයි. බහුවචනයත් youම තමයි. නුඹලා. your නුඹලාගේ, yours නුඹලාගේය. ඊළඟට බලන්න he කියන්නේ ඔහු, his කියන්නේ ඔහුගේ, his කියන්නේ ඔහුගේය. she කියන්නේ ඇය, her කියන්නේ ඇගේ, hers කියන්නේ ඇයගේය. it කියන්නේ ඌ එහෙම නැත්නම් ඒක. its කියන්නේ උගේ. මෙතන its කියන්නේ උගේය. ඊළඟට they කියන්නේ ඔව්හු, their කියන්නේ ඔවුන්ගේ, theirs කියන්නේ ඔවුන්ගේය. දැන් බලන්න මෙතන මම නිවැරදි වචන භාවිත කරලා හිස්තැන් පුරවලා පෙන්වලා තියෙනවා. පළමු වගන්තිය බලන්න ජනනි had her lunch but I didn't have mine. ජනනි යගේ දිවාහාරය ගත්තා. නමුත් මම මගේ එක ගත්තේ නැහැ. මෙතන mine කියලා අදහස් වෙන්නේ මගේ එක. ඒ කියන්නේ මගේ දිවා ආහාරය. බලන්න mine කියලා කියන්නේ possessive pronoun එක. my කියන්නේ possessive adjective එක. මේ my කියන වචනේ භාවිත කරනවා නම් ඊට පස්සේ නාම පදයක් යෙදෙන්න ඕන. දැන් මෙතන mine වලට පස්සේ නාම පදයක් නැහැ. ඊළඟට බලන්න my pet puppy has broken his leg. my pet puppy කියන්නේ මගේ සුරතල් බලු පැටියා. has broken කඩාගෙන, his leg උගේ කකුල. මගේ සුරතල් බලු පැටියා උගේ කකුල කඩාගෙන. දැන් බලන්න මෙතන ඉදිලා තියෙන්නේ possessive adjective එකක්. his ඔහුගේ. බලන්න ඊට පස්සේ නාම පදයක් තියෙනවා. leg කියන වචනේ. his leg ඔහුගේ කකුල. නමුත් ඔබ දන්නවා මේ his කියන වචනය possessive adjective එකත් his, possessive pronoun එකත් his. නමුත් මෙතන නාම පදයක් තියෙන නිසා මෙතන his භාවිතා වෙලා තියෙන්නේ possessive adjective එකක් විදියට. ඊළඟට බලන්න we gave them our telephone number and they gave theirs. we gave them කියන්නේ අපි ඔවුන්ට දුන්නා our telephone number අපේ දුරකථන අංකය and they gave theirs සහ ඒගොල්ලෝ දුන්නා ඔවුන්ගේ එක. මෙතන theirs කියන්නේ ඔවුන්ගේ එක. ඒ කියන්නේ ඔවුන්ගේ ටෙලිෆෝන් නම්බර් එක. මෙතන ඉදිලා තියෙන්නේ possessive pronoun එකක්. possessive adjective එක their. possessive adjective එක භාවිතා කරනවා නම් ඊට පස්සේ නාම පදයක් යෙදෙන්න ඕන. මෙතන නාම පදයක් නැහැ.
ඒ නිසා possessive pronoun එක භාවිත කරන්න ඕන. ඊළඟ වගන්තිය බලන්න my pencil is lost. මගේ පැන්සල නැති වෙලා. Can I borrow yours? මට ඔබේ එක ණයට ඉල්ලා ගන්න පුළුවන්ද? මෙතන yours කියන්නේ ඔබේ එක. ඒ කියන්නේ ඔබේ පැන්සල කියන එක. බලන්න මෙතන භාවිතා කරලා තියෙන්නේ possessive pronoun එක. මේ yours වලට පස්සේ නාම පදයක් නැහැ. නාම පදයක් යෙදෙනවා නම් අපි භාවිත කරන්න ඕන possessive adjective එක. Your pencil. ඊළඟට බලන්න Sandali washed her uniform but Tewmika didn't wash his. Sandali washed her uniform කියන්නේ Sandali සේදුවා ඇගේ නිල ඇඳුම but නමුත් Tewmika didn't wash his. Tewmika ඔහුගේ එක සේදුවේ නැහැ. මෙතන his කියන්නේ ඔහුගේ එක. ඒ කියන්නේ ඔහුගේ නිල ඇඳුම. බලන්න මෙතන his කියන වචනේ භාවිතා වෙන්නේ possessive pronoun එකක් විදියට. ඊට පස්සේ නාම පදයක් නැහැ. නාම පදයක් තියෙනවා නම් අපි භාවිතා කරන්නේ possessive adjective එක. his uniform. නමුත් මෙතන his කියන වචනේ තනිව භාවිතා වෙනවා possessive pronoun එකක් විදිහට. නමුත් ඔබ දන්නවා his කියන වචනේ possessive adjective එකත් his, possessive pronoun එකත් his. යෙදෙන තැන අනුව අපි අවබෝධ කරගන්න ඕන මේ his කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ possessive pronoun එකක් විදිහටද එහෙම නැත්නම් possessive adjective එකක් විදිහටද කියන එක. ඊළඟ වගන්තිය බලන්න our mango tree is tall but yours is short. our mango tree අපේ අඹ ගස is tall උසයි but yours is short. නමුත් ඔබේ එක මිටි. දැන් මෙතන yours කියන්නේ ඔබේ එක. ඒ කියන්නේ ඔබේ අඹ ගහ. එහෙම නැත්නම් බහුවචන අදහසක් ගන්නත් පුළුවන් නුඹලාගේ අඹ ගස කියලා. ඔබ දන්නවා you කියන එකට අර්ථ දෙකක් තියෙනවා. නුඹ, නුඹලා. ඒ විදිහට yours කියන එකටත් අර්ථ දෙකක් තියෙනවා. ඒක වචන බහුවචන අර්ථ. එතකොට බලන්න මේ yours කියන වචනය භාවිතා වෙලා තියෙන්නේ possessive pronoun එකක් විදියට. possessive adjective එකක් විදියට භාවිතා වෙනවා නම් ඊට පස්සේ නාම පදයක් තියෙන්න ඕන. your mango tree. මෙතන තියෙන්නේ yours කියලා. ඊළඟට බලන්න she wrote her essay. Did you write yours? She wrote her essay කියන්නේ ඇය ලිව්වා ඇගේ රචනය. Did you write yours? ඔබ ලිව්වද ඔබේ එක? ඒ කියන්නේ ඔබේ රචනය. ඒ නිසා තමයි අපි කියන්නේ possessive pronouns නාම පද replace කරනවා කියලා. දැන් මෙතන your essay කියලා තමයි තියෙන්න ඕන. එතකොට මේ yours කියන possessive pronoun එක භාවිතා කරාට පස්සේ essay කියන වචනේ ඉවත් වෙනවා. your essay කියන එක අපි yours කියලා ලියනවා. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕන possessive pronouns nouns replace කරනවා කියන එක. මේ yours කියන්නේ possessive pronoun එකක්. ඔබ දන්නවා your කියන්නේ possessive adjective එක. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕන subject pronoun එකක් භාවිතා කරන්නේ මොන අවස්ථාවේදීද? possessive adjective එකක් භාවිතා කරන්නේ මොන අවස්ථාවේදීද? possessive pronoun එකක් භාවිතා කරන්නේ මොන අවස්ථාවේදීද කියන එක. බලන්න මෙතන තියෙනවා possessive pronouns replace nouns in sentences. possessive pronouns නාමපද replace කරනවා වාක්‍යවල. බලන්න මම මේ සාකච්ඡා කළේ grade 7 English unit 4 a busy day activities. 7 ශ්‍රේණිය ඉංග්‍රීසි වැඩපොතේ 4 වෙනි ඒකකයේ ක්‍රියාකාරකම්. තවත් පාඩමකින් ඉදිරියේදී හමු වෙමු. මම මහින්ද රණවීර ඔබට ජය.